සත්‍යවාදී ගුවන් තරංග වියමන. කතිරය පිළිබඳ ආඩම්බරයක්. ඔබේ ජීවිත කාලය තුළ ඔබ ආණ්ඩුමාරු කීයකට දායක වී තිබේද? පවතින ආණ්ඩුවට වඩා තිබුණු ආණ්ඩුව යහපත් යන හැඟීම ඔබේ ජීවිත කාලය තුළ ඔබට කී වතාවක් හැඟී තිබේද? ඉතිහාසය පුරා අපි පැවති ආණ්ඩුවල ගුණගයා පවතින ආණ්ඩුවට බැනවැදී ඇත්තෙමු. පැවති සෑම ආණ්ඩුවක් යටතේම ජනතාවගේ ප්‍රශ්න සංකීර්ණ වූවා මිස පිළිතුරු ලැබුණේ නැති නිසාය. ආණ්ඩුවෙන් ආණ්ඩුවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගියා මිස පහළ බැස්සේ නැත. ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී සියලු ක්ෂේත්‍ර බිඳ වැටුණා මිස රටේ අවශ්‍යතාවට අනුව සංවර්ධනය වූයේ නැත. මේ ගලා යෑමේ අවසන් ඵලය වූයේ ණය ගෙවාගත නොහැකි තරමටම රට බංකොලොත් වීමය. පවතින ආණ්ඩුවට වඩා පසුගිය ආණ්ඩුව හොඳය යන හැඟීම ජනතාවට දැනුනේ එකී හේතු නිසාය. බලයට පත් වී ටික කලකින් ජනතාවට ආණ්ඩු එපා වූයේත් ඒ හේතු නිසාය. එනම් බලයට ආ විගස ආණ්ඩුවල ජනප්‍රියත්වය පහළ යන බවයි. වත්මන් ආණ්ඩුව ඒ ඉතිහාසය වෙනස් කර තිබේ. වෙරිටේ රිසර්ච් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් කරනු ලැබූ සමීක්ෂණයකින් මේ කරුණ හෙළිවේ. වෙරිටේ රිසර්ච් ආයතනය යනු ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගෝලීය මට්ටමෙන් ධනාත්මක බලපෑමක් සිදු කරනු ලබන පර්යේෂණ ආයතනයකි. එසේම ආණ්ඩු සහ සංවිධානවල විශ්වාසයට පාත්‍ර ආයතනයකි. 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% බව එම ආයතනය මගින් පවත්වනු ලබන රට හිතන හැටි ගැල්ප් මාදිලියේ මත විමසුමින් හෙළි වී තිබේ. මීට පෙර වසරේ එම අගය පැවතී ඇත්තේ 62% වශයෙනි. එනම් පසුගිය සමීක්ෂණයට සාපේක්ෂව ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා කැමැත්ත මේ වන විට 3%කින් ඉහළ ගොස් තිබේ. මත විමසුම සඳහා දත්ත එකතු කර ඇත්තේ වැන්ගාඩ් සර්වේ ආයතනය විසිනි. සමීක්ෂණයේ වාර්තාව අනුව ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන පිරිසේ ප්‍රතිශතය අඩු මට්ටමක පවතී. ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන පිරිස පසුගිය වසරේ පෙබරවාරි මාසයේ පැවති අගයට වඩා වෙනස් වී නැත. මෙකී මත විමසුමේ සිව් වසරක ඉතිහාසයේ පළමු වතාවට පවතින ආර්ථික තත්ත්වය දුර්වල ලෙස ඇගයූ පිරිස ඉක්මවා පවතින ආර්ථිකය යහපත් හෝ විශිෂ්ට ලෙස ඇගයූ පිරිස වැඩි වී තිබේ. ආර්ථිකය නරක අතට හැරෙන බව කියූ පිරිස නොවෙනස්ව තිබියදීව ආර්ථිකය යහපත් වෙමින් පවතින බව පැවසූ පිරිස 55% සිට 64% දක්වා වර්ධනය වී ඇත. එයින් අදහස් වන්නේ මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසය ගොඩනගන්නට වත්මන් ආණ්ඩුවට හැකි වී ඇත යන්නයි. ආර්ථිකය සම්බන්ධයෙන් ජනතාව තුළ යහපත් ආකල්පයක් පැවතීම ආර්ථික සංවර්ධනය කෙරෙහි පෙරලා බලපානු ලැබේ. අන්තර්ජාතික පිළිගැනීමක් සහිත වෙරිටේ රිසර්ච් ආයතනයේ මෙම සමීක්ෂණ වාර්තාව මෙරට විදේශ ආයෝජන දිරිගැන්වීම වැනි දේටත් බලපානු ඇත යන්න අනුමාන කළ හැකි වේ. මීට අමතරව ජනතාවගෙන් බහුතරයක් එනම් 59% වර්තමානයේ රටේ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය සම්බන්ධයෙන් තෘප්තිමත් බව ප්‍රකාශ කර තිබේ. වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය වැඩෙමින් පවතින බව මුල පටන්ම දක්නට ලැබුණේය. ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද සංඛ්‍යාව මහ මැතිවරණයේදී විශාල වශයෙන් ඉහළ නැගුණේ ඇමතිවරු 30 දෙනෙක් පමණක් සිටියදී ආණ්ඩුව කළ වෙනස ජනතාවට අවබෝධ වූ බැවිනි. ගෙවුණු කාලය තුල ජනතාවගේ පැහැදීම තවත් ඉහළ ගොස් ඇති ආකාරය වෙරිටේ රිසර්ච් ආයතනයේ සමීක්ෂණයෙන් පැහැදිලි වේ. මෙය ආණ්ඩුවේ පමණක් නොව ජනතාවගේ ජයග්‍රහණයකි. රටට ගැළපෙන ආණ්ඩුවක් පත්කරගත්තාය යන සතුට ජනතාවටත් භුක්ති විඳිය හැකි වේ. පිටපත අනුරකේ එදිරි සූරිය ඉදිරිපත් කිරීම දිනුක මාලිබඩ.